ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු සිසුයන්ගේ කලා කුසලතා පෙන්වූ කලාමංගල. මේ ඇවිල්ලා පහුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැත්වුණ කලාමංගල්‍යයක්. මේක නම් කරලා තිබුණේ විදුමිනි ප්‍රතිභා කියලා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සමග බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය එකට එකතු වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන විද්‍යාර්ථයින්ගේ සෞන්දර්යාත්මක කුසලතා අභිවර්ධනය කිරීම අරමුණු කරගනිමින් තමයි මේ වගේ කලා උළෙලක් සංවිධානය කරලා තියෙන්නේ. කොහෙදෝ මහදේ අනුකම්පා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විසින් බාහිර උපාධි අපේක්ෂකයන් වෙනුවෙන් පවත්වපු පළවෙනිම කලාමංගල්‍යය මේ කලාමංගල්‍යය කියලා තමයි කියන්නේ. විදුමිනි නිපුණතා අභිවර්ධන ප්‍රයාසය මගින් නර්තන, ගායන, නාට්‍ය යන අංශ තුන යටතේ තරඟාවලියක් විදිහට තමයි මේ කලාමංගල්‍යය පවත්වලා තියෙන්නේ. කලා ශාස්ත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙහි විනිශ්චය කටයුතු සඳහා එකතු වෙලා ඉඳලා තියෙනවා. නර්තනාංශයේ ජයග්‍රහණය 2022 අධ්‍යයන වර්ෂයේ අශේන් රන්සිලුත්, ගායන අංශයේ ජයග්‍රහණය 2024 අධ්‍යයන වර්ෂයේ අනුෂිකා චතුරංගනීත්, නාට්‍ය අංශයේ ජයග්‍රහණය 2022 අධ්‍යයන වර්ෂයේ ප්‍රවීන් චාමිකත් තමයි හිමි කරගෙන තියෙන්නේ.